දැන් ඉතින් අපි තේත් බිව්වනේ. මේ දෙන්නට ඉතින් අපි කතා කරන්න අවස්ථාව දෙමු නේද? අපි එහෙනම් යමු. Hi. 안녕하세요. Wow. කොරියන් දන්නවද? චුට්ටක් දන්නවා. ඒක නෙවෙයි. ඔය ඇඳුමට ලස්සනයි. ඔය ආස කලයක දම් පාට. ඔව්. මගේ ආසම් පාට දම් පාට. ඔයාට කියන්න මගේ අල්මාරියේ තියෙන්නම දම් පාට ඇඳුම් විතරයි. Really? මුළු අල්මාරියම තියෙන දම් පාට ඇඳුම්? ඇත්තටම ඇයි ඒ? මම BTS ෆෑන් කෙනෙක් නේ. අයියට කියන්න මම BTS ෆෑන් කෙනෙක් වුණ දවසේම මගේ අල්මාරියේ තිබ්බ අනිත් පාට ඇඳුම් ඔක්කොම මං අම්මට දුන්නා වළං අල්ලන්න කියලා. මේකේ BTS හොල්ම නැද්ද? ඉතින් නංගි ඔයා BTS එකේ කාටද වැඩියෙන් කැමති? මොකද අයියුවේ? මගේ ෆේවරිට් සිංගර් ගැන තමයි අයියුවේ. ඔනේ අයියේ. ඔනේ. ඔයා මගේ ෆේවරිට් සිංගර් ගැන දන්නේ අහුවේ? ඔනේ. ෆේවරිට් සිංගර් තමයි ජංකුක් කියන්නේ. ඔනේ අම්මෝ. ඔයාට කියන්න අයියේ. මට යාව මතක් වෙනකොටත් නිකන් තාඩිය දාලා කලන්ත දාන්න එනවා. පොඩකින් අයි. ඔයා මගෙන් ඒ වගේ ප්‍රශ්නයක් අහයි කියලා මං හිතුවේ. අයියෝ ඔයාට කියන්න මාව බලන ප්‍රොපෝසල් 17000ක් විතර ආවා. හැබැයි එක්කෙනෙක්වත් මගෙන් BTS ගැන අහුවේ නෑ. ඔයා විතරයි ෆස්ට් ටයිම් මගේ BTS ගැන අහුවේ. ඔන්නේ ඔයාට කියන්න අයියේ. අයියෝ ඔයාට කියන්න මං ඊයේ රෑ චංකුක්ව හීනෙන් දැක්කා. ඔයාට කියන්න අයියේ චංකුක් නොයි මායි 150 වෙනි වතාවටත් හීනෙන් කසාද වැන්දා ඊයේ රෑ. අනේ අම්මෝ. ඔයාට කියන්න අයියේ කවදා හරි දවසක ජංකුක් තමයි මගේ දරුවන්ගේ තාත්තා. අයියට කියන්න අපි දෙන කොච්චර මැචින්ද කියනවනම් ජංකුක්ගේ බර්ත්ඩේ එකයි මගේ බර්ත්ඩේ එකයි තියෙන්නේ එකම දවසේ. අම්මෝ. එයාත් 1997 සැප්තැම්බර් 1 වෙනිදා මාත් 1997 සැප්තැම්බර් 1 වෙනිදා. අයියට කියන්න මං එදාට දම් පාට කේක් එකක් තමයි කපන්නේ. මගේ හැමදේම දම් පාට. දම් පාට කොට, දම් පාට මෙට්ට, දම් පාට අල්මාරිය, දම් පාට සිවිලිම, දම් පාට ලයිට් කොටින්ම කියනවා නම් මං කෑම කන්නේ දම් පාට පිගානක. අයියට කියන්න මගේ මුළු කාමරේම බිත්ති 4 අලවලා තියෙන්නේ ජංකුක්ගේ ලිමිටඩ් එඩිෂන් ෆොටෝ විතරයි අයියේ. මං ගැන කොච්චර බලාපොරොත්තු තියාගත්තත් මට මගේ ජංකුක්ට ද්‍රෝහි වෙන්න බෑ අයියේ. මං ජංකුක්ට සරං හේ